ඔය හීම් මාමලාගේ ලොකු අයියාගේ පොඩි එකා ඉන්නේ. මං අහගෙනුගේ අම්මා තින් කියනවා. ඒකට උදේට දත් මදිනකොට ඒ මදින දත් බෙහෙත් එක හරි පෑන් රහට තියෙන්න ඕන. ඒකට බං අපි ඒ දවස්වල මැද්දේ අඟුරු වල. ඒව නැත්තම් 10 පුච්චපු 10 අඟුරු. දැන් ඔය ඉන්න පොඩියෝ ඔය දුක කියන එක දන්නේ නැහැනේ බම්මලේ. ඔය අක්කා ගෙනාවේ නුවරින් කියනවනේ. මතකයි මගුලදා. ඔය හීම් මාමලාගේ ලොකු අය තලේ ඉන්න යාළුවෝ ඔක්කොම එකතු වෙලා අර මහ හන්දියේ ඉඳන් විල්බරෝක තල්ලු කරවුවා. වැටුණාද බං ඕකේ අර මහ පල්ලමේ. දැන් හැමෝම මේකට කියන්නේ මනමාලි වැටුණු පල්ලම කියලා. මොනවා වුණත් බම්මලයා ගමේ මිනිස්සු ඔය පල්ලමට ඔය නම කියද්දි ඒ නගාට ලැජ්ජා හිතෙන්නේ නැති නේ බං. ඒ අක්කා හෙන මුරණ්ඩුයි බං ලොකු අය. මගුල පහුවදා හීම් මාමලාගේ ලොකු අය කාමරේලකින් මං යනකොට ඒ අක්කා කියනවා අනින්ද දිලමේ අනින්ද කියලා. ඕකේ ප්‍රතිඵල තමයි බම්මලයා. මුරණ්ඩු කොමර අඬන දත්මන් දෙන්න බෑ කියන පොඩි උන් ඉන්නේ. උදේ හවා මල් පිදුවට බුදු කුටියේ අපි නිවන් යන්නේ කොහොමද මගේ පොඩි මැනිකේ අපේ පැටව් ගියත් ගමේ නන්නත්තාරේ පුළුවන් ද මැනිකේ නිවන් යන්න පැටව් පව් අපේ සරම්බරම් සරබර සරම්බරම්